පිරිමිළමයි කතාවේ ඔයගොල්ලෝ හිතන්නේ යාළුවනේ නෙල්ලි අච්චාරුව කෑවට චූටි මැණිකටයි සෙල්ලටයි තාම වෙනසක් නෑ නේද? ඉතින් නල්බිස් කප් මහත්තයා කියනවා වගේ මේ අච්චාරුව කෑවහම පස්සේ තමයි මේකේ වශී බලපාන්නේ. ඉතින් දැන් සෙනොඩි පුංචි හාමෝයි ආදරේ පටන් ගන්න යනවත් එක්කම ඒගොල්ලොන්ට එන තවත් බාධකයක් තමයි මේ නෙල්ලි අච්චාරුව. ඉතින් මේ නෙල්ලි අච්චාරුව සෙනොරිත් කාපු නිසා සෙනොරි යන්න පටන් ගන්නවා තිවංගගේ පස්සේ. ඊට පස්සේ ඉතින් අපිට ඉදිරියට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා ළඟදීන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ නෝරගේ නෑ කියලා එන මේ වංචාකාරයා වලව්වට යන්න පටන් ගන්නවා. ඉතින් මේ වලව්වට යනවත් එක්කම මේ වංචාකාරයාව සුමංගලට අහු වෙන්න බැරි කමකුත් නෑ. ඉතින් ඇත්තටම මේ කවුද කියලා කවුරුත් දන්නේ නැති නිසා මේ වංචාකාරයා මේ පාර සුමංගලගෙන් මට්ටු වෙන්න පුළුවන් කමකුත් නෑ. යනවනේ මේ නෝරා දැන් ටිකක් හොඳ වෙගෙන යන නිසා නෝරා මේ වංචාකාරයව අඳුරන්නේ නැති නිසා සුරේන්ට එතනින් පොඩි ඉඟියක් තේරෙන්නත් පුළුවන්. ඉතින් නෝරා මේ අඳුරන්නේ නැති වංචාකාරයා නෝරාව තාම හම්බෙන්න කියලා නැති නිසායි මේ දේවල් දන්නේ නැති. ඉතින් නෝරාව හම්බෙන්න ගියාම නෝරාගේ වෙනසත් එක්ක ඉදිරියට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියට නැරඹීමට අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.